කොංග්‍රසය සහ දවල මන්දිරය අරමුදල් ගිවිසුමකට එළඹීම වළක්වාලීමට අපොහොසත් වීම සමග ඇමරිකානු රාජ්‍ය අර්ධ වශයෙන් වසා දැමීම ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ෆෙඩරල් රාජ්‍යයේ මෙහුම් බොහොමයක් වසා දමා ඇති අතර රැකියා දහස් ගණනක් අහිමි වෙමින් පවතින බවයි නිවේදනය කළේ. මෙය 1981 සිට ඇමරිකානු රාජ්‍යයේ මෙහුම් తాවකාලිකව වසා දැමූ 15 වන අවස්ථාවයි. මෙම තත්ත්වය තුළ ඇමරිකාවේ විද්‍යාත්මක පරීක්ෂණ අත්හිටුවීම, ඇමරිකානු හමුදා නිලධාරීන්ගේ වැටුප් අත්හිටුවීම සහ ෆෙඩරල් සේවකයන් 7,50,000ක් නිවාඩු යැවීමට නිර්දේශ ලබා දී තිබෙනවා. මේ වෙනුවෙන් දෛනිකව වැය කරන ඩොලර් මිලියන 400ක මුදලක් తాවකාලිකව ඉතුරු වනු ඇති බවයි නිවේදනය කළේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩෙමොක්‍රටික් පාක්ෂිකයන්ට අනතුරු අඟවමින් සඳහන් කළේ මෙම වසා දැමීම මගින් රැකියා අහිමිවීම ඇතුළු ආපසු හැරවිය නොහැකි ගැටලු ගණනාවක් නිර්මාණය වන බවයි. නොවැම්බර් 21 වන දින දක්වා රජයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉඩ තිබූ කෙටිකාලීන වියදම් පියවරක් සෙනට් සභාව ප්‍රතික්ෂේප කිරීමෙන් පැය කිහිපයකට පසුවයි ඇමරිකානු රාජ්‍යයේ මෙහෙයුම් අඩපණ කර තිබුණේ. වසර අවසානයේදී කල් ඉක්ුත්වීමට නියමිත මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන් සඳහා වන සෞඛ්‍ය ප්‍රතිලාභ දීර්ඝ නොකිරීම හේතුවෙන් ඩෙමොක්‍රටික් පක්ෂය මුදල් අනුමත කිරීමට එරෙහි වී තිබුණා. ස්වාධීන විශ්ලේෂකයන්ගේ වාර්තා මගින් සඳහන් කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩෙමොක්‍රටික් පක්ෂය අතර විරසකය හේතුවෙන් මෙය වඩාත්ම දිගු කාලයක් සඳහා ඇමරිකානු රාජ්‍ය වසා දැමූ අවස්ථාව විය හැකි බවයි. රුසියාව තම මුදල් සොරකම් කරන ඕනෑම පුද්ගලයෙකු හෝ රටක් ලුහුබඳින බවට ක්‍රෙම්ලිනය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. යුරෝපීය නායකයන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ක්‍රෙම්ලිනය සඳහන් කළේ රුසියානු වත්කම් සොරකම් කිරීමට ගනු ලබන පියවරක් සමග යුරෝපීය තැන්පතු සහ ආයෝජන කෙරෙහි ලෝකයේ විශ්වාසය බිඳ වැටෙනු ඇති බවයි. යුක්‍රේනයට යූරෝ බිලියන 140ක ණයක් ලබා දීම සඳහා යුරෝපයේ මුද්‍රා තැබූ රුසියානු වත්කම් භාවිත කිරීමේ යෝජනාවක් යුරෝපා සංගමය සලකා බලමින් ඇති බවටයි අනාවරණ කළේ. මුද්‍රා තැබූ රුසියානු වත්කම් වලට ඩොලර් බිලියන 300ක් ඇතුළත් වන අතර ඉන් යූරෝ බිලියන 210ක් යුරෝපයේ රඳවා තිබෙනවා. ඒ අතරින් යූරෝ බිලියන 185ක් බ්‍රසල්සී පිහිටි මධ්‍යම සුරකුම්පත් තැන්පතුවක් වන යූරෝක්ලියහි රඳවා ඇති බවයි අනාවරණ කළේ. මෙම මුදල් නීති විරෝධී ආකාරයෙන් භාවිත කරන්නන් සමාන රුසියානු ප්‍රතිචාරයන්ට මුහුණ දෙනු ඇතැයි ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් අවධාරණය කළා. මෙහිදී නීතිමය පියවර මෙන්ම රුසියානු ස්වරූපයේ ප්‍රතිචාරයන්ද ලැබෙනු ඇති බවයි නිවේදනය කළේ. රුසියානු ඉන්ධන වෙළඳාමට සම්බන්ධ රහසිගත සෙවනැලි බලඇණියට අයත් බවට සැකකෙරෙන ඉන්ධන නෞකාවක් පිළිබඳ ප්‍රංශ බලධාරීන් විමර්ශන ආරම්භා තිබෙනවා. සම්බාධක මගහරිමින් රුසියානු ඉන්ධන ප්‍රවාහනය කරමින් ඇතැයි සැකකෙරෙන බොරාකේ ඉන්ධන නෞකාවේ සම්බාධක උල්ලංඝනයන් පිළිබඳව ප්‍රංශය විමර්ශන කරමින් ඇති බවයි එරට ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් ප්‍රකාශ කළේ. බටහිර නගරයක් වන ශාන්ත නසියාර් අසල නැංගුරම්ලා ඇති මෙම නෞකාව සම්බන්ධයෙන් ප්‍රංශ බලධාරීන් විමර්ශන ආරම්භා තිබුණා. නෞකාවේ හිමිකම සහිත රාජ්‍ය පිළිබඳ සාක්ෂි සැපයීමට සහ නියෝගවලට අනුකූල වීමට අපොහොසත් වීමෙන් පසුව එහි කාර්ය මණ්ඩලය පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බවයි දැනුම් දී ඇත්තේ. මේ පිළිබඳ අදහස් දක්වමින් ක්‍රෙම්ලිනය පැවසුවේ නෞකාව පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවයි. සම්බාධක මුල් කරගනිමින් රුසියානුවන් මෙන්ම රුසියානු යාත්‍රාවන්ද ලොව පුරා පීඩාවට පත් කරන අතර ඒ පිළිබඳ සොයා බලන බවයි දැනුම් දී තිබුණේ. යුරෝපීය සංගමේ නායකයන්ගේ සමුළුවකදී අනාවරණ කර තිබුණේ රුසියාවේ රහසිගත සෙවනැලි බලඇණියේ නෞකා 600ත් දහසත් අතර සංඛ්‍යාවක් පවතින බවයි. රුසියානු ඉන්ධන ලෝකයේ වෙනත් ස්ථාන වෙත ගෙන යාම සඳහා මෙම නෞකා අනන්‍යතාවය සංගවමින් කටයුතු කරන බවයි වාර්තා වී ඇත්තේ. තරබාරු ජනරාල්වරුන් සහ හමුදාව තුළ බහුලිංගිකත්වය පිළිගැනීම විවේචනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු යුද ලේකම් පීට් හෙග්සෙට්ට එරෙහිව පාර්ශව රැසක් අප්‍රසාදය දක්වා තිබෙනවා. ඇමරිකානු හමුදාවේ ලෝපුරා සියලුම ප්‍රධානීන් කැඳ වූ සාකච්ඡාවක් තුලයි ඔහු මෙම ප්‍රකාශයන් සිදු කර තිබුණේ. නියමිත යෝග්‍යතාවෙන් තොර තරබාරු හමුදා ප්‍රධානීන් දැකීම Taman ලැජ්ජාවක් ලෙස සලකන අතර ඇමරිකානු හමුදා නිලධාරීන්ට රැවුල වැවීමට පවා අවස්ථාවක් මින් ඉදිරියට නොලැබෙන බවයි ප්‍රකාශ කළේ. ස්ත්‍රී පුරුෂ භාවය හැර වෙනත් ලිංගිකත්වයන් පිළිගැනීම ඇමරිකාවේ හමුදා පරිහානියට හේතු වූ අතර නව න්‍යාය පත්‍රයට සහාය නොදක්වන්නේ නම් ඉල්ලා අස්විය යුතු බවටයි හමුදා ප්‍රධානීන්ට නියෝග කර තිබුණේ.
මෙම සමුළුවේදී ඇමරිකාව යුද ගැටුම් සඳහා ලෝ පුරා සිය හමුදා සූදානමින් තබන බවද තහවුරු කර තිබුණා. ලෝකයේ විනාශකාරීම හමුදා බලය ඇමරිකාව වන අතර එය කිසිදා වෙනසකට ලක් නොවන බවයි අවධාරණය කර ඇත්තේ. මේ අතර ඇමරිකානු හමුදාවේ ලෝ පුරා ප්‍රධානීන් එකම ස්ථානයකට කැඳවීම අඥාන තීරණයක් බවටද චෝදනා එල්ල වී තිබෙනවා. එය ඇමරිකානු හමුදාවම ක්ෂණික තර්ජනයකට ලක් කළ හැකි පියවරක් බවයි විවේචකයන් පෙන්වා දී ඇත්තේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සැලැස්ම ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සහාය ලබා දීම අහිමි වූ ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීමේ පියවරක් ලෙස නම් කර තිබෙනවා. රොයිටර් පුවත් සේවයේ නවතම වාර්තාවකින් සඳහන් කළේ පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට අඛණ්ඩව විරුද්ධ වුවද යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමකට ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා එකඟ වීම උපායමාර්ගික පියවරක් බවයි. මෙය ඊශ්‍රායල් රජයේ අන්ත දක්ෂිණාංශික හා දැඩි මතධාරී කණ්ඩායම්වල විරෝධයකට ලක්ව ඇති බැවින් ඊශ්‍රායල් පාලක සභාවය බිඳවැටීමේ හැකියාවක්ද මතුවිය හැකි බවයි පෙන්වා දී ඇත්තේ. මේ පිළිබඳ අදහස් දක්වමින් බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කළේ තම රජයේ ඉලක්ක ඉදිරියට ගෙන යන අතර ප්‍රාණපකරුවන් මුදා හැරීම හා හමාස් සංවිධානය විසිරුවා හැරීමේ ඉල්ලීම් ඉටු විය යුතු බවයි. එමගින් ගාසා තීරයේ මෙහෙයුම ක්ෂණිකව අවසන් වනු ඇතැයිද අවධාරණය කර තිබෙනවා. ඒ අනුව හමාස් සංවිධානය කොන්දේසි පිළිගැනීම හෝ අඛණ්ඩ වටලෑමකට මුහුණ දීම යන දෙකෙන් එකක් තෝරාගත යුතු බවයි නිවේදනය කළේ. මේ අතර හමාස් සංවිධානය සටන් විරාම කොන්දේසි පිළි නොගැනීම හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කෝපයට පත්ව තිබෙනවා. මෙහිදී සාමය වෙනුවෙන් හමාස් සංවිධානය පියවර නොගන්නේ නම් එම සංවිධානය ඉතා ඉක්මනින් අපායේ දැවෙනු ඇති බවයි ඇමරිකානු ජනපතිවරයා අනතුරු අඟවා ඇත්තේ. එක්සත් ජාතීන්ගේ යෝජනාවක් පිළිබඳ වැරදි අර්ථකථන ලබා දෙමින් අනාගත ප්‍රහාරයක් සඳහා නීතිමය පදනමක් නිර්මාණය කිරීමට චීනය උත්සාහ කරන බවට තායිවාන රජය චෝදනා කර තිබෙනවා. තායිවානය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නෙරපා හැරීමට සහ බීජිනයට එක්සත් ජාතීන්ගේ අසුනක් ලබා ගැනීමට හේතු වූ 1971 යෝජනාව මෙහිදී වැරදි ලෙස භාවිත කරමින් සිටින බවයි පෙන්වා දී ඇත්තේ. එක්සත් ජාතීන්ගේ 2758 යෝජනාව මගින් තායිවානය පිළිබඳ තම හිමිකම සඳහා ජාත්‍යන්තර නීතිමය සහාය ලබා දෙන බවයි චීනය අවධාරණය කළේ. චීන විදේශ අමාත්‍යාංශයේ දීර්ඝ ප්‍රකාශයකින් එම ප්‍රකාශය නැවතත් දැනුම් දුන් අතර ඒ අනුව තායිවානය පිළිබඳ නීත්‍යානුකූල පියවර සඳහා සියලු හැකියාවන් පවතින බවයි පෙන්වා දී ඇත්තේ. මාවෝ සේතුන්ගේ කොමියුනිස්ට්වාදීන් සමග සිවිල් යුද්ධයකින් පරාජය වීමෙන් එවක චීනයේ පැවති පාලනයට සහාය දැක්වූ කණ්ඩායම් තායිවානයට පලා ගොස් තිබුණා. මහජන චීන සමූහාණ්ඩුව කිසිවිටකත් තම දිවයින පාලනය කර නොමැති බැවින් මෙම යෝජනාවෙන් තායිවානය පිළිබඳ හිමිකමක් චීනයට ලබා නොදෙන බවයි අවධාරණය කර ඇත්තේ. ඒ අනුව තායිවානය නිල වශයෙන් පිළිගනිමින් ජගත් සංවිධානයේ අසුනක් එරටට ලබා දිය යුතු බවද නිවේදනය කර තිබෙනවා. මධ්‍යම පිලිපීනේ හටගත් රික්ටර් මාපකයේ 6.9ක ප්‍රබල භූකම්පනය හේතුවෙන් පුද්ගලයන් 69 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. මෙහිදී දැඩි අවධානමකට ලක් වූ සෙබු පළාත ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. පළාතේ විදුලිය හා ජල සැපයුම් විසන්ධි කර ඇති අතර සුන්බුන් තුල සිරවුවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි දැනුම් දී ඇත්තේ. ගත වූ සතියේ හටගත් සුළුසුළං තත්ත්වයන් මගින් ජීවිතහානි 20ක් වාර්තා වීමෙන් අනතුරුවයි මෙම භූකම්පනය හටගෙන තිබුණේ. පිලිපීනේ මධ්‍යම කලාපයේ විසාස් දූපත් කලාපය භූකම්පනයේ අපකේන්ද්‍රයට ආසන්න වූ අතර එය හානි වර්ධනය වීමට බලපා තිබෙනවා. මේ දක්වා තුවාලකරුවන් 100 ගණනක් රෝහල් ගත කර ඇති බවයි පිලිපීන සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කළේ. තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය අත්දැකීම් ඇති ස්වේච්ඡාසේවකයන් වහාම කැඳවා තිබෙනවා. භූකම්පනයේ හේතුවෙන් මාර්ග ඉරිතැලීම් හා පාලම් කඩා වැටීම් වාර්තා වන අතර කලාපයේ sannivedana පහසුකම්ද අඩපණව තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.